අද 7 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නේ ජේයොන් වූහේට ආදරය ප්‍රකාශ කරපු ඒ සිදුවීමත් එක්කයි. ජේයොන් තමන්ගේ හැඟීම කිව්වම වූහේ කියනවා ජේයොන් මේක හරි වෙලාව නෙවෙයි කියලා. එතකොට ජේයොන් hina වෙලා කියනවා හරි වෙලාව නෙවෙයි කියන්නේ. හරි ඒ මොකද කියලා මන් දන්නවා. ඔයා පිල්ඩෝගේ පුතා නිසාද? නැත්තං නූරි ඔයාගේ දුවද කියලා කියද්දී දෙන්නටම hina. ඊට පස්සේ ජේයොන් කියනවා මේ අහන්න මම මේ chance එක අතාරින්නේ නෑ. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මං උදව් කරන්නම්. ඔයාම මගේ ළඟට ආව නිසා ඔයාට මාව රිජෙක්ට් කරන්න බැහැ කියලා ජේයොන් hina වෙලා කියනවා. වූහේගේ අසනීප තත්ත්වය දවසින් දවස නරක අතට හැරුණා. ඒකත් එක්කම එයාට තව තවත් මුදල් අවශ්‍ය කරලා තිබ්බා වියදම් වැඩි නිසා. ඒ කොච්චරද කිව්වොත් එයාට සිද්ධ වෙනවා එයාගේ නවකතාවේ චිත්‍රපටි අයිතිය පිල්ඩෝට බාර දෙන්න. ඒ වගේම උපාධියට ලෑස්ති වෙන නූරිගේ සම්පූර්ණ බාරකාරීත්වය දරන්නේ වූහේ. නූරිගේ පාසලට ගියාම එයාගේ ටීචර්ගෙන් දැනගන්න හම්බෙනවා නූරි ෆොටෝග්‍රැෆි වලට ගොඩක් කැමති නිසා අමතර ක්ලාස් එකකට යවන්න වෙයි කියලා. මේකත් වූහේව තව තවත් පීඩනයකට පත් කළා. ජේයොන් දවසක් රෑ ටේරින් එක්ක ගෙදර ඉඳන් ෆිල්ම් එකක් බලන ගමන් කතා කර ඉන්නවා. ඒකත් එක්ක වූහේ ගැනත් කතා වෙනවා. ටේරින් කියනවා එයාගේ අවධානය ගන්න ඔයා කිස් කරන්න කියලා. ඉතින් අන්තිමට ජේයොන් හිතාගත්තා අනිවාර්යෙන් ඒ දේ කරනවා කියලා. ඊළඟ දවසේ මෙයා වූහේව හම්බ වෙන්න යනවා. එතනදී දෙන්න කතා කර ඉන්න ගමන් ජේයොන් වූහේව කිස් කරන්න හදනවා. වූහේ මේ මොකද කියලා පිටිපස්සට වෙනවා. එතකොට ජේයොන් කියනවා මම මේක කොහොම හරි කරනවා කියලා. මේ දෙන්නා පොඩ්ඩක් ඇවිදලා විනෝද වෙන්න යනවා. ඒ අතරේ එක ෆන් ඇක්ටිවිටීස් උත් කරනවා. මේ විදිහට ඒ දවස ලස්සනට ගත වෙනවා. මේ දෙන්නා බයිසිකල් පදින්න ඕනේ වගේ දේවල් එදා දවසේ කරන්න හිතන් හිටියට දවස ගෙවෙන අතරේ ජේයොන්ට කෝල් එකක් එනවා. එයා වූහේට කියනවා මට දැන් යන්න වෙනවා කියලා. අපි ආයෙත් හම්බෙමු කියලා ජේයොන් එතනින් පිටත් වෙනවා. ඉතින් වූහේ තනියම බයිසිකල් පදිනවා. ඒත් එක්කම එදා රෑ වූහේ මල් කඩේට ඇවිත් ඉන්න අතරේ ජේයොන් එකපාර එතනට එනවා. වූහේටත් පුදුමයි. උදේ හම්බ වෙලත් ආයෙත් ජේයොන් ආව එක ගැන. ජේයොන් වූහේ වැඩ කර ඉන්න අතරතුර කතා කර ඉන්න ගමන් වූහේව එකපාරම කිස් කරනවා. වූහේත් ජේයොන්ගේ මූණ දිහා එකෙල්ලේ බලන් ඉන්නවා. ඒ කිස් එකත් එක්කම එයාට කට උත්තර නැති වෙනවා. ඉතින් ජේයොන් එයා හිතපු දේ කොහොම හරි කරා. මේ අතරේ ජේයොන්ගේ ජීවිතයත් අස්ථාවර වුණා. පිල්ඩෝ ජේයොන්ට එන්න කියලා පැහැදිලි කරනවා ෆීල් එන්ටර්ටේන්මන්ට් එකේ අලුත් නළුවගේ වයිෆ් අකමැති නිසා ජේයොන්ව මැනේජර් කමින් අයින් කරන්න වෙනවා කියලා. ජේයොන් මේ ආයතනයේ අවුරුදු 6ක් සේවය කරලා තියෙනවා. නමුත් මේ තත්ත්වය එක්ක පිල්ඩෝ මුලින්ම එයාව නිවාඩුවකට යවනවා. ජේයොන්ට තේරුණා එයාට ඔක්කොම සැප සම්පත් නැති වෙලා එයා පාරට වැටෙන තත්ත්වයකට ඇවිත් ඉන්නේ කියලා. වූහේ මල් කඩේ ඉන්න අතරේ ගෑනු කෙනෙක් එයාව හම්බ වෙන්න එනවා. ඒ නූරිගේ අම්මා. වූහේව ටීවී එකෙන් දැකලා තමයි මෙයා හොයාගෙන එන්නේ. එයා කියනවා නූරිව එකපාරක් හරි බලන්න ඕන කියලා. ඉතින් වූහේ ඒ ඉල්ලීමට එකඟ වෙනවා. ඊට පස්සේ වූහේ ජේයොන්ගේ අපාර්ට්මන්ට් එක පහළ ඉඳන් කෝල් එකක් අරන් කියනවා අද හඳ ලස්සනට පායලා තියෙනවා.
පොඩ්ඩක් බැල්කනි එකට ඇවිත් බලන්න කියලා. එතකොට ජේයොන් එළියට ඇවිත් බලනවා. වූහේ කියනවා මං පල්ලෙහා ඉන්නේ චුට්ටක් මෙහෙ බලන්න කියලා. ජේයොන්ට පහලට එන්න කිව්වත් එයාට එතනට යන්න මූඩ් එකක් තිබ්බේ නැති නිසා එයා බැල්කනි එකේ ඉඳන්ම කතා කරනවා. ටික වෙලාවකින් වූහේ යන්න පිටත් වෙනවා. ඊළඟ දවසේ වූහේ ගෙදර තනියම ඉද්දී හිත ඉන්නවා තමන්ගේ අසනීපේ ගැන ජේයොන්ට කොහොමද කියන්නේ කියලා. ඒත් එක්කම එකපාරටම එයාව කරකැවිල්ලක් ඇවිත් බිමට ඇදන් වැටෙනවා. එයා නැගිටිද්දි ඉන්නේ හොස්පිටල් එකේ. ඇස්සරිද්දී එයා ඉස්සරහා හිටියේ හේගේ යාළුවා ජුන්නෝ. ඒ වෙලාවේ වූහේ ගොඩක් කලබල වෙනවා. ඒ මොකද එයා ජේයොන්ව මුණ ගැහෙන්න පොරොන්දු වුණත් යන්න බැරි වුණු එක ගැන එයා ගොඩාක් කනස්සල්ලෙන් හිටියේ. ජුන්නෝ එයාව කොච්චර සංසුන් කරන්න හැදුවත් වැඩක් වුණේ නෑ. වූහේ ඉක්මනින් හොස්පිටල් එකෙන් පිටත් වෙලා ජේයොන්ව හොයන් ගියා. වූහේ එයාගේ ගෙදරට දුවගෙන යද්දිත් හොඳටම වහිනවා. වූහේ ගෙදර ළඟට එද්දි දකිනවා ජේයොන් දොරකඩ ළඟට වෙලා වැස්සේ තෙමි බලන් ඉන්නවා. ජේයොන් හිතුවේ වූහේ නොසලකිල්ලෙන් අමතක කරා කියලා. ජේයොන් කියනවා ඔයා ආයෙත් වෙනස් වෙලා කියලයි මට හිතුනේ. මං ගොඩාක් බය වුණා. ඔයා අසනීපෙන්ද මොනවා හරි වෙලාද මෙච්චර වෙලා හිත හිටියේ කියලා. ඒ වෙලේ වූහේ ජේයොන්ව වැළඳගෙන කියනවා මට සමා වෙන්න කියලා. එතකොට ජේයොන් කියනවා මෙහෙම දෙයක් ආයෙ කවදාවත් වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. හැබැයි වූහේ එතනදී අහනවා එහෙම පොරොන්දු වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ කියලා. වූහේ කියනවා අපි මුණ ගැහෙන එක නවත්තන්න ඕනේ කියලා. ජේයොන් ගොඩක් දුකින් අහනවා ඇයි කියලා. එතකොට ජේයොන් කියනවා හරි අපි එහෙනම් නවත්තමු කියලා එතනින් යන්න යනවා. ඊළඟ දවසේ ජේයොන් හොඳටම මත්පැන් පානය කරලා වූහේගේ මල් කඩේට යනවා. ජේයොන් කියනවා මට හරි මහන්සි මේ ගැන හිතලම. මට හරියට නිින්දක්වත් නෑ. ඔයාගේ මූණ මතක් වෙනවා. ඒක හරිම කලකිරීමක්. මහ පිස්සුවක් කියලා. එතකොට වූහේ අහනවා ඔයා බීලාද කියලා. ඒ වෙලේ ජේයොන් එක දිගට කියාගෙන යනවා ඔව් මං බීලා ඉන්නේ. මට එච්චරයිනේ කරන්න තියෙන්නේ. අපරාධේ මට ඔයාව මග අරින්නයි තිබ්බේ. මට මේ ගැන හිතද්දිත් ලොකු කේන්තියක් එන්නේ. අද තමයි අන්තිම දවස මං ඔයා නිසා අවුලෙන් ඉන්න. මං ඔයාව සම්පූර්ණයෙන්ම අමතක කරනවා කියලා ජේයොන් හයියෙන් අඬනවා. වූහේ බිම බලාගෙනම ඉන්නවා. වූහේ කියනවා මං ඔයාව ගෙදරට ගිහින් ඇරලවන්නම් කියලා. ජේයොන් කියනවා මගේ පස්සෙන් එන්න එපා කියලා ජේයොන් එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ වූහේ එයාගේ පස්සෙන් ගිහින් කියනවා මං කැමති නෑ ඔයා මං ගැන හිත ඉන්නවට. මොකද මං අසනීපෙන් ඉන්නේ. ඒක තමයි ඇත්ත කියලා වූහේ පැහැදිලි කරනවා. ජේයොන්ගේ හැසිරීම දැන් මොනවා වගේ වෙයිද? අපි අනිත් එපිසෝඩ් එකෙන් හම්බ වෙමු. අලුත් K-dramas බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.